රංචු ගැහිලා මේ යාළු මිතුරෝ ඔබේ උපන්දා මංගල්‍යයේ රංචු ගැහිලා මේ යාළු මිතුරෝ ඔබේ උපන්දා මංගල්‍යයේ සුබ ප්‍රාර්ථනාවෝ ගෙන ආවා අද මේ උපන් දිනයේ සුබ ප්‍රාර්ථනාවෝ ගෙන ආවා අද මේ උපන් දිනයේ සෙනසුරාදා කියන්නේ මේ ඊයේ පෙරේදා මම මේ සෙනසුරාදා ඉරිදා උදේ මම සුපුරුදු පරිදි උයන්ලත්තේ සනත් ජයසූරිය ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර මම ෆීල් කර හිටියේ පීටර් රොසේරෝගෙන් දිගටම කෝල් ආවා. ඉතින් පීටර් කිව්වා මගේ පරණම යාළුවෙක් මම බය වුණා. කිව්වා නෑ මේ සනත් අයියාගේ අවුරුදු 75 එනවා. ඒකට ආරාධනා කරලා තමයි බද්දුලයට කතා කරේ කියලා කිව්වා. මම කොයිද මම ෂුවර් එකට එන්නම් කියලා. පර ආපහු බෝලයක් ඇහිදරවට මට මතක් වුණා යම් දෙයක්. ඒතර මම පීටර්ගෙන් අහුවා අපිට බැරිද සරත්තයට අවුරුදු 75ක් කියන්නේ සෙල්ලමක් නෙවෙයිනේ. සින්දුවක් හදන්න බැරිද කියලා. ඉතින් පීටර් ගෝ පුළුවන් නම් හදමු කියලා. ඔල්බන්ගේ ස්ටුඩියෝ එකේ ඉන්න කාලේ තාම මතකයි කළුපාට ටී-ෂර්ට් එකක් අරගෙන සරත්තයට වෙනම රාජධානියක් වගේ තිබුණා. ඉතින් මම වෙන රෙකෝඩින් වල එනකොට සරත්තය එනවා. කවදාවත් සරත්තයමයි වැඩ කරලා තිබුණේ නැහැ. එඩ්වර්ඩ්ගේ වනපෙත කියන සින්දුව ට්‍රැක් එකේ වුණා මිසක් අපි වැඩ කරලා තිබුණේ නැහැ. අයියා මේ තරම් පික්චර් වල මියුසික් කරාට මම හිතනවා සරත් අයියා ඒ තැන සරත් අයියට දී යුතු තැන ලංකාව කියන මේ පුංචි දූපතේ දීලා නැහැ කියලා. සරත් අයියා 75 වුණාට මට පේන්නේ සරත් අයියා මම සරත් අයියට එක පහුගිය කාලේ ගොඩාක් මේ ගීත හැදුවා. මම හිතන්නේ මේ ගිම්මානය හා වසන්තය හැමදේම මේ සරත්තයට අදාළ නැහැ කියලා. ඒ නිසා පළවෙනි පේලිය ආවේ සරත් සමය පමණද නැහැ. වසන්ත ගිම්හානද පෑහේ. සුරත් අඹරුසේ සුවඳයි මිහිරි ස්වරමාලා සෑහේ. සරත්තය ගාව තියෙන ස්වරමාලා හොඳටම ඇති. සුරත් අඹරු කියන එක ආවේ මට මේ සුරත් අඹරුසේ දෙනෙතින් කියලා මේ තියෙන පැරණි කවි වලින්. නමුත් අපි දන්නවා තඹරු මොනතරම් සුවඳද කියලා මොනතරම් මිහිරිද කියලා. සරත්තගේ ගීත තනු ඒ වගේ කියලා මම කියනවා. චිරත් කලක් බිහි වේවා මදුගී අමදහරා වෑහේ. ඒ කියන්නේ තව කාලයක් ඔබ ගීත හදන්න ඕන. ඒ අහසක් දෑතින් වසනුවේ කෙලෙසද ඔබට ඉතින් හිමි වී නැත විරාමේ. 75 අපි තුනෙන් බෙදන්නෙමු ගෙන එන්නට සොයාමේ. ඒ කියන්නේ 25 වැඩ කළ යුතුයි කියලා තමයි අපි කියන්නේ. විශේෂයෙන් මතක් කරන්න කියන මම හිතන්නේ මහින්දයි වචන කියනවා. මොකද මහින්දයිට ඇරෙන්න මේක කරන්න පුළුවන් කීප දෙනෙක් රෝණය කරයි සරත්තය කරයි. මුලින්ම මම දීර්ඝායු පතනවා අපේ සරත්තයට. ඇත්තම මට මාර අභියෝගයක් දුන්නේ මේ කවුද බන්දුල. මේ සින්දු හම්බුනේ සරත්තය හවස 4ට මට. දැන් අද හවසට කරන්න ඕනේ කියලා. පස්සේ මගෙත් වැඩ තියෙනාසේ මම කොහොම හරි මියුසික් එකත් ඔක්කොම හදාන
මං යනකොට මට කැලුම් කිව්වා 6 මාට විතර එන්න අයියේ අපි මොනවා හරි කරමු කියලා. ඉතින් අන්තිමට මං හිතනවා හොඳ නිර්මාණයක් වුණා කියලා. බන්දුල මට මේ හවස තමයි අද මික්ස් එක ආවේ. බන්දුල මට කිව්වා හරිම ලස්සනයි වැඩේ. ඉතින් ඒක අහලා සරත් අය තීරණ ගන්න හොඳයිද කියලා මටත් පුළුවන් උපරිමයෙන්ම මේ තනුවක් යදෙව්වා. ඉතින් ඒක පොඩ්ඩක් බලන්න කට්ටියකින් මං ඉල්ලා ඉන්නවා. පොඩ්ඩක් අහලා මේ සින්දු පොඩ්ඩක් රස විඳින්න කියලා. සමය පමණද නේ වසන්ත කිම්හානද පැහි සුරත් තඹුරුසේ සුවඳයි මිහිරි වරමාලා සෑහේ චිරත් කලක් බිහිවේවා මදුගී අමදහරාවැහේ සරත් සරත් දියමන්ති වසර විත් රැස්මාලා වීවේ සමනලයින් පුංච කැකුලියන් රුවන් බලා විමානී කඳුළු කිරිපවා හැදු දරුවන් කළ රත්තරන් පෙම් පොරාණී දැසේ මල්විල ආශාරුන් සලීලා පුරහඳ ලෙස ඔබ අප අහසේ පිපීලා පරවිරෑන සුදු හංසයුවල රන දිය කිඳුරිය සොයායි මංගල මදු සම පැතු සඳ රාජිනි සඳලතා සිනාසේ අහසත් දේතින් වසනුයි කෙලෙස ඉතින් ඔබට නැත හිමිවී විරාමේ හැන්තෑ පහ අපි තුනෙන් බෙදන්නෙමු ගෙන එන්නට සොයාවී ගෙන එන්නට සොයාවී ගෙන එන්නට සොයාවී Happy birthday to you Happy birthday to you Happy birthday dear Sarat Happy birthday to you හිතාගන්නවත් බැරි මේක මොකද මේ වගේ තනුවක් හැදුව කොහොමද බයින්ද
මේ වගේ පදමාලාවක් නිවිද කොහොමද වන්දුල මේ වගේ ගායකයන්ට කිව්ව කොහොමද කියලා හරි පුදුම තරකට මම වැටුණා මොකද මමවත් මේ වගේ ගීතයක් මෙතෙක් කල් කරලා නැහැ ඒක නිසා මට මේ දින විශේෂ අගයම මම බොහෝම සන්තෝෂ පිළිගන්නවා මොකද අවුරුදු 75ක් කියන්නේ තාපුත්‍රකල දන්නේ කොහොමද මට මොකද මගේ ජීවිතේ ලැබිච්ච දේවල් මේ දෙවන එක මොකද මට සුරංග පුතා මට කලින් කලේ සාස්ත්‍ර වින්දන ලොකු එකක් කරලා මට බොහොම ලොකු උපහාරයක් ප්‍රාප්තුවා ජීවිතේ ඉන්න කාලේ එහෙම උපහාරයක් ලබන සමය මම වාසනාවන්ත වුණා මොකද ඒකට මම ස්තුති කරනවා සුරංග පුතාට සම්පත් පුතා දෙවනුව මේ කරපු මම මේක කියන්නේ දුෂ්කර ක්‍රියාවක් මේක තද කරනවා. මොකද මේක එසේ පහසු වැඩක් නෙමෙයි මේ අද කතා කරනවා මම දන්නේ මේ කරනවා. මේ යාළුව සමාන කරනවා මම මයින්ද කතා කරනවා ඒකට ආයි මම මේ ඇවිල්ලා මේ මොකද කියන්නේ කතා කරනවා. මෙයා කතා මෙයා ඉතින් 12 මානට මට ෆෝන් කරනවා. 12 මානට ෆෝන් කරලා මට විශ් කරනවා. විශ් කරලා මම මොකද කරන්නේ? ඉතින් මේවත් යාළුවෝ ඉන්නවා හරි බයයි ආශ්‍රය කරලා මොකද මොනවා වෙන්නේ දන්නේ මොනවා කරන්නේ දන්නේ ඉතින් මම අතර විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ඒකයි මට සුරංග පුතේ මේ තමයි අපට මොකද මේ දුන්න උපකාරය මට තන්නේ මට රාජ්‍යයේ මට මගේ හිතවත් මගේ එසවත් අය සහ මේ රසික ජනතාව මාව පිළිගන්න තාක්ක මම මගේ විතරට කියයි මොකද කවදාවත් රජයකට ගැටුනේ නැහැ කිසිම මාධ්‍යයකට ගැටුනේ නැහැ මම හරිය කෙනෙක් වැඩ කරේ මම ඒක කෙනෙක් වැඩ කරපු එකේ ඉතුරු මට තාම පේනවා තේනවා කියලා මොකද මම මගේ නම කතා කරන්නේ නැහැ මේ ශේෂ්ත්‍රයේ කොතනවත් දෙකට මෙලිගා ආගමවත් වැඩක් කරන්න දේශපාලන වැඩක් කරගන්න මම ගිහින් මම මෙතෙක් කල ගියම ඉස්සරහට යන්නේ මම දුන්න උපහාරය මම මගේ ජීවිතේ වඩා වටිනවා ඒ බොහොම ස්තුතියි බොහොම පිං මට පොඩි නව ජවයක් ලබා දුන්නට ඉදිරියට මම හිතනවා මේ කලාව වගේම ආනන්ද මේ කලාව වගේම මට නිර්මාණ මගේ පුළුවන් තාක්ක අවසාන හුස්ම හෙලනකම් මම බලනවා මගේ නිර්මාණ මම උතර කරන්න කියලා සියලු දෙනාටම බොහොම පිං සාස්තුතියි